ගුඩ් මෝනින් ළමයි. අද අපි හදමු කඩල පරිප්පු නැතුව පරිප්පු වඩේ. පොඩි පරිප්පු දාලා මුලින්ම ඔයාලා පරිප්පු ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පෙඟෙන්න තියාගන්න ඕනේ. ටිකක් හොඳට පෙඟුනම සොෆ්ට් එකට තියෙන නිසා බ්ලෙන්ඩ් කරගත්තාම වඩේක ටිකක් සොෆ්ට් වෙනවා. එහෙම තියාගන්න. ඊට පස්සේ අපි ඒකට ගන්නවා රත්ලුණු ලොකු ගෙඩියක්, අමු මිරිස් හරි, එඬරි මිරිස් හරි, වේලුණු මිරිස් හරි, කරපිංචා. ඊට පස්සේ ඔයාලා බ්ලෙන්ඩර් කප්පේට ඔක්කොම එකපාර දාගන්න පුළුවන් අපිට. මොකද අපි මේක අද මික්ස් කරන්නේ බ්ලෙන්ඩ් එකෙන්. එතකොට ඔයාලට සුදු ලුණු සාමාන්‍ය කැලි වලට කපලා, රතු ලුණු සාමාන්‍ය කැලි වලට කපලා, කරපිංච නම් පොඩියට කපන්න. පොඩියට කපලා අමු මිරිස් හරි, එඬරි මිරිස් හරි දාලා ඒක ටිකක් බ්ලෙන්ඩ් කරලා ඒකට ඔයාලා ගත්ත පරිප්පු 4න් 3ක් බ්ලෙන්ඩ් වෙන්න දාන්න ඕනේ. 4න් එකක් ඔයාලා ඉතුරු කරගන්න ඕනේ. 4න් එකට ඔයාලා එකතු කරගන්න ඕනේ. ඔයාලා ගත්ත ලොකු රතු ලුණු ගෙඩියෙන් භාගයක් බ්ලෙන්ඩ් එකට නොදා චූටියට කපලා ගන්න. සුදු ලුණු බික් දෙක තුනකුත් චූටියට කපලා ගන්න. අපි මේ බ්ලෙන්ඩ් කරලා ගත්ත මිශ්‍රණයට අපි අර බ්ලෙන්ඩ් නොකරපු පරිප්පු ටික, රතු ලුණු ටික, සුදු ලුණු ටික එකතු කරලා කවලම් කරාට පස්සේ ඔයාලට වඩේක රසට හැපෙන්න හදා ගන්න පුළුවන්. ටික හොඳට බේරලා ගන්න. වතුර තිබුණොත් එහෙම ඔයාලා බ්ලෙන්ඩ් කරලා ගත්තී තව ටිකක් දියාර වෙලා ඔයාලට වඩේක වඩව ගන්න අමාරු වෙනවා. හදිස්සි හරි මිශ්‍රණය දියාර වුණොත් එහෙම බය වෙන්න එපා. ඔයාලට පාන් පිටි දාලා ඔයාලගේ හරි මට්ටමට මිශ්‍රණය ගන්න හදාගෙන ඔයාලට වඩවල තියලා බැද ගන්න හරි බදින වලට වඩවන්න හරි පුළුවන් කන්නයි තියෙන්නේ.